සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් 1 වල ටාස්ක් නම්බර් 3. ඒ කියන්නේ sign in process එක ගැන. අපි මුලින්ම පේජ් එක ගත්තොත් sign in page එකේ ඊමේල් එක, පාස්වර්ඩ් එක ඉන්සර්ට් කරන්න ඉන්පුට් ෆීල්ඩ් දෙකක් තියෙනවා. එතකොට remember me option එක, forget password option එක තියෙනවා. ඒ වගේම තමයි sign in බටන් එක, ඒ වගේම අපි මේ වෙනකොට සයින් අප් වෙලා නැත්තම් අපිට සයින් අප් පේජ් එකට යන්න new to eShop sign up කියලා බටන් එකකුත් තියෙනවා. අපි මේකේ වගේම තමයි අපි මේ සයින් පේජ් එකේ ඊමේල් එක, පාස්වර්ඩ් එක remember me option එක දීලා sign in වුණාන් පස්සේ අපිට හෝම් පේජ් එකට යනවා බලා ගන්නත් පුළුවන්. මම දැනට මේ සයින් අප් වෙලා තියෙන නිසා මම සයින් අප් වෙලා තියෙන ඊමේල් එක පාස්වර්ඩ් එක දීලා සයින් ඉන් වෙන්නම්. මේ විදිහට අපිට හෝම් පේජ් එකට යනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ පේජ් එකේ සයින් ඉන් සයින් ඉන් ඒ වගේම තමයි අපි මේ සයින් ඉන් පේජ් එකේ ඊමේල් එක විතරක් දීලා ලොග් වෙලා සයින් ඉන් වෙමු. එතකොට අපිට බලා ගන්න පුළුවන් please enter your password කියලා ඇලර්ට් එකක් එනවා. ඒ වගේම ඒ කියන්නේ අපිට මේ sign in process එකේදී ඊමේල් එක විතරක් දීලා sign in වෙන්න බෑ. password එකක් දෙන්න ඕන. ඒ වගේම තමයි අපි password එක විතරක් දීලා sign in වෙන්න ගියොත් අපිට ඊමේල් එකක් දීලා තමයි sign in වෙන්න ඕනේ. මම දැන් ඊමේල් එක password එක දෙකම දීලා sign in වෙනවා. පස්සේ අපිට බලා ගන්න පුළුවන් හෝම් පේජ් එකට අපි නැවිගේට් වෙනවා. දැන් අපි බලමු මේ සයින් ඉන් පේජ් එක මම කොහොමද මේකේ බෑක් එන්ඩ් එක හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. මම මගේ VS Code එක ඕපන් කරගන්නම්. සයින් ඉන් කොටසට අදාළ බෑක් එන්ඩ් එකේදී index.php කියන ෆයිල් එක ඇතුළේ තමයි මම සයින් ඉන් කොටස හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි සයින් අප් කොටසට පේජ් එකට අදාළ කොටසත් සයින් ඉන් පේජ් එකට අදාළ කොටසත් දෙකම තියෙන්නේ index.php කියන ෆයිල් එක ඇතුලේ. මෙතන ඉඳන් තමයි සයින් ඉන් කොටස පටන් ගන්නෙ. සයින් ඉන් කොටසදී අපි ID එකක් සයින් ඉන් බොක්ස් කියලා ID එකක් දාගෙන තියෙනවා. ඒක තමයි JavaScript ෆයිල් එකේදී අපි ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ සයින් ඉන් කොටසට අදාළව ඊමේල් එක, එතකොට පාස්වර්ඩ් එක මම යොදාගෙන තියෙන හැටි, ඊමේල් එකේදී email to කියලා ID එකක් මම මේක යොදාගෙන තියෙනවා. එතකොට පාස්වර්ඩ් එකට අදාළව password to කියලා ID එකක් යොදාගෙන තියෙනවා. මේ ID එක තමයි JavaScript ෆයිල් එකේදී JavaScript ෆයිල් එකේදී අපි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි sign in process එකට අදාළව sign in බටන් එකේ on click එකක් දාලා sign in කියලා දාගෙන තියෙනවා. ඒක අපි JavaScript වලදී අපි ෆන්ක්ෂන් එකක් හදාගන්න තමයි අපි ඒක යොදාගෙන තියෙන්නේ. අපි JavaScript ෆයිල් එක ගත්තොත් sign in process එකට අදාළව sign in කියලා ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙනවා. ඒ අනුව document.getElement by ID කියලා ඊමේල් එක, ඒ වගේම පාස්වර්ඩ් එක මේ පැත්තේ index.php එකේ අපි මේ දීලා තියෙන ID එක පාස්වර්ඩ් එකට නම් password 2 කියලා දීලා තියෙන. එතකොට ඊමේල් එකට නම් email 2 කියලා දීලා තියෙන මේ ID දෙක අපි JavaScript වලදී sign in කියන ෆන්ක්ෂන් එකට අදාළව document.getElement by ID මගින් අපි අල්ලගෙන තියෙනවා. එතකොට ඒ ඊමේල් එක ඊමේල් කියලා වේරියබල් එකකටත් පාස්වර්ඩ් එක පාස්වර්ඩ් කියලා වේරියබල් එකකට අපි යොදාගෙන තියෙනවා. එතකොට මේ remember me කියන්නේ remember me option එකට අදාළව මම මේක ඉදිරියට කතා කරනවා. ඒ වගේම තමයි මේ ඊමේල් එකෙන් පාස්වර්ඩ් එකෙන් එන data
ෆෝම් එකකට ඇපෙන්ඩ් කරගෙන තියෙනවා. එතකොට ඒ ෆෝම් එකේ ඒ ඩේටා ෆෝම් එක signinprocess.php කියන ෆයිල් එකට පෝස්ට් මෙතඩ් එක හරහා අපි ට්‍රාන්ස්ෆර් කරගෙන තියෙනවා. ඩේටා ටික ට්‍රාන්ස්ෆර් කරගෙන තියෙනවා. signingprocess.php කියන ෆයිල් එකේදී මුලින්ම connection.php කියන ෆයිල් එක ඇඩ් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඩේටාබේස් එකට අදාළ කනෙක්ෂන් එක තමයි මෙතනින් ඉන්ක්ලූඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ සෙෂන් එකක් ස්ටාර්ට් කරගෙන තියෙනවා. ඊට පස්සේ JavaScript ෆයිල් එකෙන් අපි ගත්තු ඩේටා ටික පෝස්ට් මෙතඩ් එක හරහා ඊමේල් එතකොට පාස්වර්ඩ් කියලා වේරියබල් දෙකකට ස්ටෝර් කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී remove me ඔප්ෂන් එකට අදාළව ඒ ඩේටා remove me කියලා වේරියබල් එකකට ස්ටෝර් කරලා තියෙනවා. ඒක අපි ඉදිරියේදී කතා කරනවා. ඊළඟට මේ if else ස්ටේට්මන්ට් එකක් යොදාගෙන තියෙන්නේ මෙතන ඊමේල් එක ඊමේල් කියන වේරියබල් එකෙන් එන ඊමේල් එකට අපි ඩේට් එකක් දීලා නැත්තම් මේ empty හරහා empty කියලා දීලා තියෙන ඊමේල් එකට අපි ඩේට් එකක් දීලා එන්ටර් කරලා නැත්තම් එතෙන්දී අපිට එක්කෝ වෙනවා please send your email කියලා. එහෙමත් නැත්තම් පාස්වර්ඩ් එක අපි එන්ටර් කරලා නැත්තම් please enter your password කියලා අපිට එකෝ කරනවා. එහෙමත් නැත්නම් සර්ච් query එකක් හරහා එක තියෙනවද කියලා බලනවා. එතකොට මේ $n කියන වේරියබල් එකට සයින් කරගෙන තියෙන්නේ ඒ ඊමේල් එක පාස්වර්ඩ් එක තියෙන රෝ ගාන තමයි මෙතනින් ඒ $n කියන වේරියබල් එකට සයින් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ if ස්ටේට්මන්ට් එකක් යොදාගෙන මේ තියෙන රෝස් ගාන එකක් නම් ඒක එකෝ කරනවා සක්සස් කියලා එකෝ කරනවා. ඊට පස්සේ JavaScript ෆයිල් එකට ගියොත් රෙස්පොන්ස් එක එතන සක්සස් වුණාට පස්සේ ඒක JavaScript ෆයිල් එකේදී මේ රෙස්පොන්ස් එක සක්සස් වුණොත් home.php කියන ෆයිල් එකට යන්න කියලා කියනවා window.location home.php කියලා. නැත්නම් ඒ කියන්නේ එකෝ කරන්නේ invalid email or password කියලා. ඒ කියන්නේ email එක හරි password එක වැරදි නම් ඒක පෙන්වන්න කියනවා ඉන HTML වලින්. මේ විදිහට තමයි sign in process එකට අදාළව back end code එක හදාගෙන තියෙන්නේ.